හායි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අදත් මම ඔයාලත් එක්ක මගේ දවසක් ගත වෙච්ච විදිහ තමයි ෂෙයා කරගන්නේ. ඉතින් අද පොසොන් පොය දවස. උදේම මම වතුර එකක් බීලා ඊට පස්සේ මේ තියෙන්නේ low fat yogurt එකක්. ඒකට මම ඊයේ රෑ chia seeds දාලා ෆ්‍රිජ් එකට දාලා තියලා තමයි මේ උදේ ගත්තේ. ඉතින් එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ප්ලෑන් කරන් ඉන්නේ අද දවසේ උදේම පන්සල් යන්න. ඒක නිසා මම මුලින්ම නාගෙන ඊට පස්සේ පන්සල් ගෙනියන්න තමයි මේ මල් කඩන්නේ. පන්සල් යන්න කලින් ගෙදර බුදු පහනත් පත්තු කරලා ඒ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරගත්තා. ඊට පස්සේ ඉක්මනටම ගේ අතු ගාලා අස් කරලා ඒ වැඩ ටික ඉවර කරගන්න තමයි හදන්නේ. මොකද පන්සල් යන්න කලින් මට ඕනුණා ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න. එතකොට හිතේ නිදහසින් ගිහිල්ලා වැඳලා කරලා එන්න පුළුවන් නිසා. දැන් ඉතින් මම පිපින්ජා ගෙඩියකුත් කපාගෙන ඒකට ගම්බිරිසි ලුණු කුඩුයි දාලා එහෙම හදාගෙන මගේ ජර්නල් එක ලියලා දවස ප්ලෑන් කරන වැඩේ තමයි කරන්න හදන්නේ. ඉතින් හදාගත්ත පිපින්ජා සලාඩ් එකත් කන ගමන් මම මේ වැඩේ කරගන්න තමයි හදන්නේ. ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගේ හිත හදාපු හිතුමතේ පාවෙන හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු හිතුමතේ පාවෙන හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු. අපි දැන් පන්සලට යන්න පිටත් වුණා. පිටත් වෙන වෙලාවෙම වහින්න ගත්තා. ඊට පස්සේ ඒක නිකන් පොදයක් වගේ වෙච්ච හින්දා කමක් නැහැ කියලා අපි දෙන්නම යන්න පිටත් වුණා. ඉතින් මේ පන්සල පාරට පේන විදිය පන්සල නම් මාරම ලස්සනයි. ඔයාලා පිළියන්දලා අවට ඉන්න කෙනෙක් නම් ශාන්ති විහාරය කියලා තියෙන්නේ. ඒකට ගිහිලා නැත්තම් යන්න. පන්සල ගොඩාක් ලස්සනයි. चंदा भी दीवाना है तेरा चाहती है तुझसे सारी चकोरियां काजल की सियाही से लिखी है तूने जाने कितनों की लव स्टोरियां केसरिया तेरा इश्क है पिया रंग जाओ जो मैं हाथ लगाओ दिन बीते सारा तेरे फिक्र में रेन सारी तेरी हेर मनाओ. ඊට පස්සේ දැන් මේ යන්නේ අපේ මාසෙට ඕන කරන බඩු ටික ගන්න. ඉතින් අද නිවාඩු දවසත් හින්දා වෙලාවක් තියෙන හින්දා අපි හිතුවා අද ඒ වැඩෙත් කරගන්නවා කියලා.
ඉතින් ඒක ඇතුලේ වීඩියෝ කරන්න හම්බුනේ නැහැ මොකද සෙනගත් ඉන්නවා. අපි ඉක්මනට බඩු ටික තෝරලා ගත්තා. දැන් මේ මම දවල්ට උයන්න තමයි හදන්නේ. හැබැයි අද දවල්ට හදන්නේ වෙනදා හදනා වගේ රෙසිපි එකක් නෙමෙයි. ටිකක් වෙනස් එකක්. අද මම මේ හදන්නේ ඕට්ස් කොත්තු. ඉතින් ඔයාලට උදේට දවල්ට දෙකටම මේ ඕට්ස් කොත්තු කියන එක ගන්න පුළුවන්. බර අඩු කරන කෙනෙක්ට නම් ගොඩක් උදව් වෙයි මේක. මුලින්ම මම කැරට් ඊට පස්සේ ලීක්ස් ඊළඟට ලුණු සුදුලුණු වගේ දේවල් ඔක්කොම කපලා තියාගන්නවා. එතකොට මට හදනකොට ලේසි නිසා. ඉතින් ඔයාලටත් මේකට කැමති එළවලු වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම අපිට පාවිච්චි ගන්න පුළුවන් කැරට් ලීක්ස්නේ. ඉතින් ඒකින්ද මම අද ඒ දෙකෙන් තමයි හදන්නේ. ඉතින් මේකේ වෙනසකට තියෙන්නේ මේ එළවලු ටිකට අර කොත්තු කෑලි වෙනුවට අපි දාන්නේ ඕට්ස්. ඉතින් ඔයාලා දන්නවනේ ඕට්ස් කියන්නේ ගොඩක් තන්තු බහුල කෑමක්. එතකොට මේකෙන් ටිකක් අපි ගත්තාම අපිට ගොඩක් වෙලා යනකම් බඩගිනි දැනෙන්නේ නැහැ. හොඳට බඩ පිරීලා තියෙනවා. අනිත් දේ තමයි අපි ඕට්ස් කොත්තුව හදන්න කලින් ඕට්ස් අපිට ඕන ප්‍රමාණයට අරගෙන ඒකට උණු වතුර එකතු කරගන්න ඕනේ ටිකක් තැම්බෙන්න. මෙතනදී ඔයාලා වතුර එකතු කරගන්නකොට බලලා හරියට ඒ කියන්නේ වැඩි වෙන්නේ නැතුව වතුර ටිකක් එකතු කරගන්න. මොකද වතුර වැඩි වුණොත් ඕට්ස් එක ඇලෙන්න ගන්නවා. ඊට පස්සේ මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට මුලින්ම තෙල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වුනහම ඒකට සුදු ලුණු කරපිංච කියන ටික දාලා ටිකක් වෙලා අපි බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේකට ලීක්ස් වල තියෙන්නේ අර සුදු පාට කොටසක්. අන්න ඒ ටික තමයි මුලින්ම එකතු කරන්නේ. මොකද ඒකත් ලුණු වගේ නිසා ඒ ටික මුලින්ම එකතු කරලා ආයෙත් කලවම් කරනවා. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ඔයාලට මේකට ලුණු දාගන්න පුළුවන්. මේ වෙලාවේදී මම කැරට් ටික එකතු කරනවා. කැරට් ටිකත් එකතු කරලා හොඳට ටිකක් වෙලා කලවම් කරනවා. ඊළඟට මම මේකට ඉතුරු වෙලා තියෙන ලීක්ස් ටිකයි තක්කලි ගෙඩියයි එකතු කරනවා. ඉතින් ඔයාලට කැමති නම් විතරක් මේකට තක්කලි එකතු කරන්න පුළුවන්. අකමැති නම් දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ ටික ඔක්කොම ආපහු කලවම් කරලා ඔයාලගේ සැර කන ප්‍රමාණය අනුව මේකට කෑලි මිරිස් එකතු කරන්න. ඉතින් මේ වෙලාවෙදිම ඔයාලට තව බිත්තරයක් කඩලා එකතු කරන්නත් පුළුවන්. එතකොට තවත් රස වැඩි. අන්තිමටම මම මේකට තැම්බෙන්න තිබ්බ ඕට්ස් ටික එකතු කරනවා. ඔයාලට පේනවද මගේ ඕට්ස් එකට වෙලා තියෙන දේ? මගේ අතින් වතුර ටිකක් වැඩි වෙලා ඒකින් තමයි මේ නිකන් එක ගුලියට වගේ එන්නේ. ඉතින් ඒකින්ද වතුර දානකොට ටිකක් බලලා පරිස්සමින් දාන්න. ඉතින් ඕට්ස් ටික දාලා කලවම් කරාට පස්සේ ඔන්න අපේ කොත්තුව ලෑස්ති. ඉතින් මේක ඔයාලට චිකන් කරි එකක්, මාළු කරි එකක් එක්ක කන්න පුළුවන්. හොඳට බඩ පිරෙනවා. ඒ වගේම තමයි මාරුම රස. දැන් නම් මේ හවස් වෙලා ඔන්න අපේ ගෙවල් ළඟ ගොඩාක් දන්සල් තියෙනවා. ඒකින්ද අපි මේ පයින්ම ඒ ටිකට තමයි යන්නේ. ඉතින් මේ දන්සල 4ට තමයි පටන් ගන්නවා කියලා තිබ්බේ. අපි ඉතින් ඒ වෙලාවටම වගේ ආවා. තාම පටන් අරගෙන නැහැ. කොහොම හරි ඒක සීනිසම්බොල පාන් දන්සලක්. ඊළඟට අපිට බීම හම්බුණා. දැන් මේ අපි පොලිමේ ඉන්නේ ලාෆ් එකේ එලිෆන්ට් හවුස් එකෙන් දුන්න පොප්සිකල්. ඉතින් ඒකට තමයි ඔන්න දැන් පොලිමේ ඉඳලා අපි ඔන්න දැන් ඒකත් ගත්තා. මේ ඊළඟ දන්සල. මේක මාළු පාන් දන්සලක්. මේක හැබැයි ගහලා තිබ්බේ නෑ වඩේ එකක් දෙනවා කියලා. හැබැයි හම්බුණා අපිට මාළු පාන් එකයි වඩේ එකයි දෙකක්ම. ඒක නම් මාරම රසයි. දැන් මේ පොලිමේ ඉන්නේ සව් දන්සලකට. ඒක පැණි සව් දන්සලක්. ඉතින් ඒ සව් එකත්
මාරහයි කජු දාලා එහෙම හොඳට තිබ්බා. ඊළඟට අපිට හම්බුනේ මාඤ්ඤොක්ක දන්සලක්. ඉතින් ඒක ගෙදර ගිහින් කන්න ඕනේ හින්දා මේ විදිහට බෑග් එකක දාගෙන ඉතින් දැන් අපි අරගෙන යනවා ගෙදර. ගෙවල් ළඟත් තියෙනවා සීනි සම්බොල බනිස් දන්සලක්. ඔන්න ඒකෙන් අපිට හම්බෙච්ච සීනි සම්බොල බනිස් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඔන්න අද දවස ගත වුනේ. එහෙනම් තව ලස්සන vlog එකකින් හම්බෙමු. මං ගිහිල්ලා එන්නම්. බයි.